ඒතර ඔබ ඔන්න දැන් කොත්තුවක් දිග අරගෙන කනවා පින්වතුනි. බලඳනවා කියන්න බෑනේ. කොත්තුවක් දිග අරගෙන කනවා. දැන් ওই කොත්තුව දිග අරන් කන වෙලාවට පින් ඔබ සිහියෙන් නම් ඕක කන්නේ. ඔබ සිහියෙන් නම් ඕක කන්නේ. රස දැනුණත් ඔබට හරිනම් තේරෙන්න ඕනේ. රස දැනෙනවා. රස හරි. නමුත් මේ දැනෙන ප්‍රණීත බව කොත්තුවේ නැහැ. ඔන්න ඔය මානසිකාරයෙන් නම් පින්දුන ඔබ කන්නේ. ඔබ ඒ වෙලාවට බොහොම උස්සස් මානසිකත්වයක් තියෙන මිනිස්සෙක්. හිතක්. බොහොම උසස් මානසිකත්වයක් තියෙන හිතක් පින්වතුනි. ඇත්තටම පින්දුනේ අපිට යම් විශ්වාසයක් තියෙනවා ඔබ අඩුම තරමේ එතනට ඇවිල්ලා ඉන්නවා නම් අඩුම තරමේ ඊළඟත් බවේ හරි පින්දුන ඔබ සතර පායට වැටෙන්නේ නැතුව ඉඳී කියලා. මට සහතිකයක් දෙන්න බෑ. මං කාටවත් සහතික දෙන්නත් නැහැ. නවත් පින්දුනේ ඔබ අඩුම තරමේ මේ ලෝකේ බදාගෙන ඉන්න හිතක් නෙවෙයි කියලා. මොකද ලෝකෙත් එක්ක ඔබට දැන් තේරුම් ගිහිල්ලා තියෙන ඔබ තේරුම් ගන්න තියෙන්නේ ලෝකේ හිත ඇතුලේ හැදෙන්නේ. මේ ආශාවද හිත ඇතුලේ හැදෙන්නේ. මිසක් මේ ආශාවදේ වස්තු වල නැහැ. එහෙනම් වස්තුවක් ඔබෙන් අහිමි වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් පිටින් බල්ලෙක්ගේ මස් කට්ටක් අරන් බලන්න. බල්ලෙක් මස් කට්ටක් ලෙව කකා ඉන්නලා ඕක ගත්තොත් එහෙම ඌ මොකක් හිතයිද? ආශාවදිතේ මස් කට්ටේ නැහනේ. ඒ නිසා ඌක ගත්තත් එකයි නැදත් එකයි. එහෙම හිතයිද? මක් කරයි. ඔබව මස් කට්ටක් කරන්නේ නැති ඉතේ වෙලාවට. ඇයි බල්ලා එහෙම? මොකද උට තේරුම් ගිහිල්ලා නැත්තේ? උට මොකද තේරුම් ගිහිල්ලා නැත්තේ? ආස්වාදයේ මස් කට්ටේ නෙමෙයි කියලා තේරුම් ගිහිල්ලා නැහැ. ඇයි ඌ ඒක තේරුම් ගත්තේ නැත්තේ? ඉතින් ගෙදර ඔබ බන දාන් හදි බල්ලා තහන්න හිටියේ. දැන් ගෙදර බන දාන් හදි බල්ලට ඇහෙන්නේ නැද්ද? ඇහෙනවද නැද්ද? ඇහෙනවා. ඉතින් ඇයි ඌ ඒක තේරුම් ගත්තේ නැත්තේ? මොකද උඩ නැත්තේ? තේරුම් යෑමේ හැකියාව. ඒකයි.